ආයු බොහෝ වේවා ඔබ සැම දෙනාටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන. 2025 ඔක්තෝබර් 17 රවි තුලා රාශිගත වීම සම්බන්ධව. ඉතින් රවිට නීච රාශිය වන තුලා රාශිය. ඉතින් මේ කාලය තුලදී මේෂ ලග්නෙන් උපන්න ඔබට කොහොමද කියලා බලමු. ඔබගේ පහාධිපති රවි 7 වෙන්න කලත්‍ර ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම හැමදෙනාත් එක්කම විශේෂයෙන්ම සහයෝගයෙන් සුවඳ ඔබ වැඩ කරන කාලයක්. මොකද ඔබගේ සිතිවිලි ගැඹීර වෙනවා. හැමදෙනාත් එක්කම සහයෝගයෙන් වැඩ කරගන්න පුළුවන් කාලයක් ඔබට. කොහොම වුණත් ආගම දාමටත් මුල් තැනක් ලබා දී. ධර්මානුකූලව හැසිරෙන ඔබ බලයි මේ කාලය තුලදී. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය තුල සතුට සැනසීම වාසනාව උදා කරයි. හැම දිනත් එක්කම සහයෝගයෙන් හොඳින් ඉන්න කාලයක් නේ. ඉතින් ඔබගේ දුව දරුවන්ගේ කටයුතු සාර්ථක කරයි. ඔවුන්ගේ විභාග ජයග්‍රහණය ලබන්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාලය තුල අතමිට සරු වෙන වාසනාවන්ත කාලයක් ඔබට. ත්‍රිවන් සරණයි. උෂභ ලග්නයෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ හතර අධිපති රවි 6 වෙනි රෝග ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබට අසනීප, කරදර, රණ්ඩු ප්‍රශ්න තිබුණා නම් මේ කාලය තුලදී ගොඩක් දුරට ඒවා විසඳෙනවා. ඉතින් ඔබ විදේශගත වෙන බලාසිරි කෙනෙක් නම් මේ කාලය ගොඩක් සුබයි. ඉතින් කොහොම වුණත් ඔබට වීදම් ටිකක් ඉහළ යයි. මානසික පීඩා ඇති විය හැකි සුළුවෙන් හෝ. ඒ වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. හැමදෙනාත් එක්කම සහයෝගයෙන් ඔබ වැඩ කරන කාලය. ඒ වගේම ඔබට මේ කාලය තුල කාර්යබහුල වෙනවා. ඔබට ගමන් බන් අධික වේ. එවැදිලි අධික කරන කාලයක්. ඉතින් හැම දිනාගම සහයෝගය සහෝදරයන්ගෙන් ඒ වගේම හැමෝගෙම සහයෝගය උදව් උපකාර අපට ලැබෙන කාලයක් මේ. ඉතින් මේ රවි මාරුව ඔබගේ පවුලේ සැමටම යහපත් වෙනවා. ත්‍රිවන් සරණයි. මිථුන ලග්නයෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ තුනාධිපති රවි 5 වෙනි පුත්‍ර ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබගේ දුව දරුවන් සම්බන්ධව සතුටු විය හැකි කරුණුවේදී දරුවන්ගේ කටයුතු සාර්ථක කර ඔවුන්ගේ ඉගෙනීම් දියුණු කරන කාලයක්. ඉතින් ඔබ කරන කෙනෙක් රැකියාවල දියුණුවක් ඇති වේ. ධනෙ බලය ඔබ සෑහෙන කාලයක්. ලැබීම මතින් ඉතා යහපත් වෙනවා. ඔබ සාධාරණව මුදල් හම්බ කරයි. ඒ වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වලින් වැඩි ලාභ ලැබෙන කාලයක් මේක. කොහොම වුණත් ඔබගේ කතාව අන් අය වශී කරයි. ඔබගේ කතාවට අන් අය වශී වෙන කාලයක් මේ. ඉතින් මේ කාලය තුළ ඔබට ලැබීම ඇති වාසනාවන්තම කාලයක්. ත්‍රිවන් සරණයි. කටක ලග්නයෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ දෙකාධිපති රවි 4 වෙනි ගෘහ ස්ථානයේට. ඉතින් මේ කාලය තුළ ඔබගේ නිවස තුළ ඔබ සාමාන්‍යයෙන් හොඳට ගත කරයි. රණ්ඩු සරුවල් නැති බොහොම ආදරණීය චරිතයක් වේ. ඉතින් හැම දිනාගෙම සහයෝගය ආදරය ලැබෙන කාලයක් මේ. මොකද ඔබගේ සිතුවිලි විනීත වෙනවා. ආවේගශීලී ගතිය ගොඩක්ම අඩු වෙන කාලයක්. කරන කෙනෙක් රැකියාවල දියුණුව ඒ වගේම හදිසි ධන වාසනා උදා කරන කාලයක් මේ. ඒ වගේම නෑදෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් උදව් උපකාරත් නොඅඩුව ලැබේ. ඉතින් මේ කාලේ රසවත් ආහාර සූපාසු ඇති කරන කාලයක් ඔබට. ඉතින් රවි මාරුව කටක ලග්නයෙන් උපන්න ඔබට සුබයි. ත්‍රිවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ ලග්නාධිපති රවි 3 වෙනි වික්‍රම ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබ කාර්යබහුල වෙනවා. ඔබට අතිසි ගමන්, කෙටි ගමන්, ඒ වගේම දුර ගමන් ඔබ විදේශගත වෙන බලාසිරි කෙනෙක් නම් මේ කාලය ගොඩක් සුබයි. ඔබ වික්‍රමවත් වේ. ඔබගේ විනීත ගතිය අන් අයට පේන කාලයක්. ඉතින් ඔබගේ උත්සාහ වීර්ය අධික කාලයක්. ඉතින් ඔබට අසනීප කරදර තිබුණා නම් මේ කාලය තුලදී ඔබ නිදුක් නිරෝගී වේවි. ඔබ ආගමික කටයුතුට සම්බන්ධ වෙවි. පන්සල් යන්න, පින් කරන්න, ධාර්මික අදහස් ඇතිව ඔබ වැඩ කරන කාලයක්. ඉතින් ඔබගේ දුව දරුවන්ටත් මේ කාලය තුල උසස් ඉගෙනීම්, උසස් මිතුරන් හමු වෙන කාලයක්. ඉතින් මේ කාලේ ඔබ ටිකක් විදම් ඉහළයි. ලැබීම් යහපත් වගේම විදම් ඉහළන කාලයක්. කොහොම වුණත් ඇවිදිලි අධික කරයි. ඉතින් ඔබ විදේශගත වෙන බලාසිරි කෙනෙක් නම් මේ කාලේ සුබ වෙනවා. ඉතින් රවි මාරුව ඔබට සුබයි. ත්‍රිවන් සරණයි. කන්‍යා ලග්නෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ 12 අධිපති රවි දෙවන ධන ස්ථානයේට.
මේ කාලය තුලදී ඔබගේ කතාව වෙනතට වැඩිය කතා බහුල වේ. ඉතින් ඔබගේ විනීත ගතිය අන් අයට පේන කාලයක්. ඒ වගේ ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලිනුත් පරිලාභ ලැබෙන කාලයක්. මොකද ඔබගේ සුහදත්වය, ඔබගේ ආදරණීය කතාව අන් අය වශී වෙන කාලයක්. ඒ වගේම හිත මිතුරන් හමු වෙන සතුරු අවස්ථා උදා කරන රසවත් ආහාර සූපාසු ඇති කරන කාලයක්. ඔබගේ ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම වාසනාව උදා කරයි. ධනය කෙසේ හෝ ඔබට ලැබේ. ඉතින් මේ කාලය තුළදී ඔබ උත්සාහ කරන අනිවාර්යයෙන්ම ඔබගේ වචනයට වගේම ඔබගේ රසාවටත් එහෙමත් නැත්නම් ඔබට ධනය ලැබෙන මාර්ග හොඳින් විවර වෙන කාලයක්. ඒක නැත් ඔබ දැනුවත් වෙනවා. ඉතින් රවි මාරුව ඔබට සුබ. තෙරුවන් සරණයි. තුලා ලග්නයෙන් උපන්න ඔබ රවි මාරුව කොහොමද බලමු. ඔබගේ 11 අධිපති රවි. ඔබගේ ලග්නගත වේ. ඉතින් ඔබගේ සිතුවිලි යහපත් වෙනවා. දන් දෙන්න, පින් කරන්න, අසරණයන්ට පිහිට වෙන ඔබ පෙළඹේ. ඉතින් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වෙනුත් ප්‍රතිලාභ ලැබෙන කාලයක්. කොහොම වුණත් ඔබ ගන්න තීන්දුව දෙන්න කෙලින් ගනීවි. ඔබගේ කෙලින් කතාවන් අය වශී කරයි. ඉතින් අසනීප රෝග පීඩා තිබුණා නම් රෝග පීඩා දුරු කරන කාලයක්. කරන කෙනෙක් රැස්සා වල දියුණුව රැකියා මාරු වීම ඇති වී හැකියි. කොහොම වුණත් මේ කාලය ඔබ ටිකක් කාර්යබහුල වේ. එවදිරිත් අධික කර. ඔබට ආදරණීය බලවත් මිතුරන් මේ කාලය තුල හමු විය හැකියි. ඉතින් රවි මාරුව තුලා ලග්නයෙන් උපන්න ඔබට ඉතා යහපත් වෙනවා. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ 10 අධිපති රවි 12 වෙනි මේ කාලය තුලදී ඔබට වීදම් ටිකක් ඉහළ යයි. නිතරම වගේ ඇවිදිලි අධික කරයි. ඔබ විදේශගත වෙන බලා සිටි කෙනෙක් නම් මේ කාලය ගොඩක් සුබයි. ඒ කටයුතු සාර්ථක කරයි. කොහොම වුණත් ඔබ ටිකක් පරිස්සම් වෙන්නත් ඕන. මොකද වීදම් ඉහළ යන කාලයක්. ඇවිදිලිත් අධික කරයි. කොහොම වුණත් ලැබීම් යහපත් වෙනවා. ධනේ බලය ඔබ සොයා පැමිණෙන කාලයක්. ඔබ කරන කෙනෙක් රැස්සා හොඳින් කරගන්න ඔබට පුළුවන්. රැකියා ස්ථානයේ සුළුවෙන් හෝ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන් කාලයක් මේක. ඒ ගැන දැනුවත් වෙන්න. ආගමික කටයුතු ඔබ සම්බන්ධ වෙයි. ඉතින් ඔබගේ සහෝදරයන්ගෙන් ඒ වගේම පවුලේ අයගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන් කාලයක් මේ. ඉතින් මේ රවි මාරුව ඔබ උත්සාහයෙන් වීරියෙන් වැඩ කරන්න ඕන කාලයක්. මොකද ඔබගේ වීදම් ඉහළම යන කාලයක්. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. එවිට රවි මාරුව ඔබට සුබඵල උදා කරයි. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන්න ඔබ රවි මාරුව කොහොමද බලමු. ඔබගේ 9 අධිපති රවි 11 වෙනි අයස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ලැබීම අතින් ඉතා යහපත් වෙනවා. ධනේ බලය ඔබ සොයා යන කාලයක්. ඒ වගේම ඔබට වැදගත් උගත් මිතුරන් හමු වෙන කාලයක් මේ. ඉතින් හැමදෙනාත් එක්කම සහයෝගයෙන් ඔබ වැඩ කරයි. ඔබගේ සිතවිලි ආදරණීය වෙනවා. ඔබත් එක්ක කතා බහ කරන්න ඕන කෙනෙකුට පුළුවන් වෙන කාලයක් මේක. මොකද ඔබගේ සිත නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඔබගේ දුව දරුවන්ටත් මේ කාලේ යහපත් වෙනවා. දරුවන්ගේ ඉගෙනීම දියුණු කරයි. ඔබට අතමිට සරු වෙන වාසනාවන්තම කාලයක් මේ. ඉතින් ඔබගේ පෞල් ජීවිතය තුළත් ගෘහ ජීවිතය තුළත් සතුට සැනසීම වාසනාව රජ කරයි. ධනෙ ඇති බලය ඇති ඥානෙ ඇති සුබ කාලයක්. ඉතින් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලිනුත් වැඩිලා ලැබෙන කාලයක්. ඔබ හිතන්නේ නැති විදිහට හදිසි ධන වාසනාව උදා කරයි. ආගම දහමටත් ඔබ වැඩ කරන කාලයක්. ධර්මානුකූල සිතුවිලි ඇති විය හැකියි. ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල ධනු ලග්නයෙන් උපන්න ඔබට ඉතා යහපත් වෙනවා. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන්න ඔබ රවි මාරුව කොහොමද බලමු. ඔබගේ 8 අධිපති රවි 10 වෙනි කර්මස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබ කරන කෙනෙක් රැස්සා හොඳින් කරගන්න ඔබට පුළුවන්. හැමදිනත් එක්කම සහයෝගයෙන් hina වෙලා කතා බහ කරලා ඉන්න කාලයක් මේක. ඉතින් මේ කාලය තුල අන් අයට ඔබව පේන කාලයක්. මොකද ඔබගේ කතාව නිවුණු කෙනෙක් වෙයි. වෙනද ඔබ සැරපරිශ වෙන්න තිබුණා. මේ කාලය තුලදී රවි නීචව 10 වෙනියේ ගමන් කරන නිසා රැකියාවේ හැමදෙනා එක්කම සහයෝගයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම ඔබට විදම් ඉහිල යන කාලයක්. ඇවිදිලිත් අධික කරයි. ඔබට හදිසි ගමන් ඇති වී හැකියි. මානසික පීඩා සුළුවෙන් හෝ ඇති කරයි. ඒ ගැන දැනුවත් වෙන්න. ඉතින් ඔබගේ ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම උදා කරයි.
ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. මේ කාලය තුල ඔබ හිතන්නේ නැති විදිහට භූමි ලාභ හදිසි ධන වාසනා උදා කරන කාලයක්. ඒක ගැනත් දැනුවත් වෙන්න. ඉතින් ඔබගේ විවාහය ලැබීම් ඇති වී හැකියි. ඉතින් මකර ලග්නෙන් උපන්න ඔබ try මාරුව සුබයි තෙරුවන් සරණයි. කුම්භ ලග්නෙන් උපන්න ඔබ try මාරුව කොහොමද බලමු. ඔබගේ හතාධිපති රවි 9 වෙනි පුණ්‍ය ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබ විදේශගත වෙන බලා සිටි කෙනෙක් නම් මේ කාලය ගොඩක් සුබයි. ඔබගේ ඉගෙනීම් දියුණු කරයි. ඒ වගේම හදිසි ධන වාසනා උදා කරයි. මේ කාලයේ සමාජයේ ඔබ පිළිගනී. සමාජශීලීව කටයුතු කරන කාලයක්. ඒ වගේම සහෝදරයන්ගෙන් අම්මා තාත්තගෙන් උදව් උපකාර නෝඩු ලැබෙන කාලයක්. විශේෂයෙන්ම තාත්තා ඔබට උදව් කරන කාලයක්. ඉතින් හිත මිතුරන් හමු වෙන, ධනවත් මිතුරන් හමු වෙන, බලවත් මිතුරන් හමු වෙන කාලයක්. ඉතින් ඔබගේ පවුලේ හැම දෙනාගේම සහයෝගය උදව් උපකාර නෝඩු ඔබට ලැබේ. සහෝදරයන්ගෙන් හැම දෙනාගෙන්ම. ඒ වගේම ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වෙනුත් වැඩිලා ලැබෙන කාලයක්. ඉතින් මේ රවි මාරුව ඔබට ගොඩක් සුබයි. තෙරුවන් සරණයි. මීන ලග්නෙන් උපන්න ඔබට රවි මාරුව කොහොමද බලමු. ඔබගේ හයාධිපති රවි 8 වෙනි මාරක ස්ථානයේට. ඉතින් මේ කාලය තුලදී ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු හොඳින් කරගන්න ඔබට පුළුවන්. හැම දිනකම සහයෝගය ඒකාන්තයෙන් ඔබට ලැබේ. ඉතින් ඔබගේ විවාහයෙන් ඒ වගේම දායාද ලැබිය හැකියි. කරන කෙනෙක් රැස්චාවල දියුණුව හැම දිනත් එක්කම සහයෝගයෙන් ඔබගේ වචනයට අන් අය ප්‍රිය කරයි. විශේෂයෙන්ම කතා බහ කරන ප්‍රශ්න වලට උත්තර ගන්න ලේසි කාලයක් මේ. ඉතින් ඔබගේ දුව දරුවන් සම්බන්ධව සතුටු විය කරුණු ඉදී දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. ඉතින් මේ කාලය තුලදී ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හදිසි අනතුරු. ඒ වගේම අසනීප ඇති වෙන්න පුළුවන්. සුළුවෙන් හෝ. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න ඕන. මොකද ඔබ විශේෂයෙන්ම අන් අයගේ රණ්ඩු වලට අනිත් අයගේ කරදර වලට ඔබ පැටලෙන්න එපා. මොකද ඔබට අවාසි වෙන්න පුළුවන්. ඉතින් ඒක නැත් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද රවි මාරක ස්ථානයේ ඔබ ගොඩක් සැලකිලිමත් වෙන කාලයක්. ඉතින් මේ රවි මාරුව එවිට ඔබට ගොඩක් සුබඵල උදා කරයි. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනම රවි මාරුව සම්බන්ධව මම ඔබට පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඉතින් ඔබ සෑම දිනකටම බුස්සන්න. සීලූම දෙවිරක වන්න. ආයු බොහෝ වේවා.